මම දැන් තමයි ආවේ ටවුන් එකට ගිහිල්ලා මම චූටි බඩු ටිකක් ගත්තා. ඒ චුට්ට අපි බලමු දැන් ගොඩාක් බඩු ගද්දි අපි චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ අපිට අවශ්‍යම දේවල්ම තමයි ගන්න ඕනේ. මොකද දන්නවද මේ දැන් ඉතින් මිල ගණන් ගොඩාක් වැඩි. ඒක නිසා මට හරි තෙහෙට්ටුයි. ඒක නිසා මම ඉස්සෙල්ලාම මේ ජොපිකෝ එකේ මේ දොඩම් රසකල එක බිව්වා. ඒක දැන් මේක රුපියල් මං හිතන්නේ රුපියල් 35ට හෝ 40ට තිබුණේ. දැන් රුපියල් 50ක් වෙලා තියෙනවා. ඊට පස්සේ මං අද චුට්ටක් මේ දවස්වල ඩයට් ප්ලෑන් එක මගේ චුට්ටක් අවුට් ගිහිල්ලා තියෙන්නේ. මං අද නූඩල් එකක් කන්නම් කියලා හිටියේ දවල්ට. ඉතින් ඒක මේ කරල් හයේ ඒකේ ගහලා තියෙන කොහෙද කියලා හොයාගන්න බෑනේ මට. 160ක් වෙලා තියෙනවා මේ කරල් 2යි 4යි 6යි 7ක් තියෙන මේ සොසේජස් පොඩි පැක් එක 107ක් වෙලා තියෙනවා. ඊළඟට මම මේ ගමේ කඩෙන් මේ ටික මම මේ ගොඩක් වෙලාවට කෙසෙල් වලින් කන්න කැමති කෝලි කුටු කෙසෙල් මේ ටික ගත්තා. ඒකට ගිය ගාන මට හරියට මතක නැහැ. සර්ෆ් එක්සෙල් පැකට් ගත්තා. එකක් 25ක් වෙනවා මේ පැකට් එක. මේ ඒකත් ඉතින් මම හිතුවා රුපියල් 17ක් 16ක් වගේ ගානකට තමයි මේක තිබුණේ නේද? මම හිතනවා මම දන්නේ ඒක චුට්ටක් අරක හොඳ වර්ද මේක වර්ද කියන එක මම හිතනවා මේ පැකට් පාවිච්චි කරන එක අර අපි කිලෝ එකක් ගෙනල්ලා බකට් එකකට දා ගන්නවට වැඩිය මේක ටිකක් අපිට මේ ඉතුරුවක් වෙනවා කියලා මට හිතෙන විදිය ඒත් ඉතින් හරියට මේක හිතන්න අමාරුයි. ඊට පස්සේ මම කීල්ස් එක පැත්තේ ගියා. මේ චීස් එක ගත්ත මේ චීස් එකේ උනේ රුපියල් 900ක්. මේක තමයි මම ගෙනාවේ කොත්මලේ චීස් එක. ඊට පස්සේ මම ටවුන් එකට ගිහින් එන ගම මට හරිම තිබ්බහයි මම ෆුඩ් සයිකල් එකේ නිසා මම මේ අයිස් ටී එක ගත්තා අපිපෝ එකෙන්. ඒකට ඇඩ් වෙලා තියෙනවා ඉඟුරු රෝස් සහ ආමන්ඩ් රස ඇති ග්‍රීන් ටී අයිස් තේ. ඉතින් ඔය ටික තමයි සීනිත් චුට්ටක් තියෙනවා. හැබැයි මේ ග්‍රීන් ටී එක නම් හරිම රසයි කියන්න ඕනේ. මම අද දවල් try කරලා බලන්න ඉන්නේ මේ කොතුමි වල නයි මිරිස් වලට තියෙන නෝඩල් එක මේක 135ක් වෙලා තියෙනවා. ඊට පස්සේ බෝතලෙ කරන මම ගියා චුට්ටක් කොස්මැටික්ස් පැත්තේ. ඒ වගේ නම් ගණන් චුට්ටක් නෙමෙයි ගොඩක්ම වැඩි වෙලා. ඒකයි මම කිව්වේ අපිට වොමනාම දේ තමයි ගන්න ඕනි. කොච්චර ආස වුණත් ගෑනුලා මේක ආසයි ලස්සනට අඳින්න පළඳින්න මේකප් කරන්න එහෙම ඉතින් ගොඩක් ඒවා තියෙනවනේ නේද? ඒ වුණාට ඉතින් දැන් තියෙන තත්ත්වෙත් අනුව අර දැක්කම ආස හිතෙනවා. ඒ වුණාට ඉතින් කරන්නත් අමාරුයි. ඒ වගේ මම කියුටෙක්ස් ගන්න හරි මාසයි. ඒ වුණාට ඉතින් මගේ මේ චූටි ඇඟිලි තියෙන. ඒ වුණාට මම ඒවට කියුටෙක්ස් දානවා. ඔයාලා දැක්කලා ඇති මම සමහර වීඩියෝ වල කියුටෙක්ස් සතියකට එකපාර මම කියුටෙක්ස් කලර් එක මාරු කරනවා. ඉතින් මේ අද ගත්තේ මේ සතියට ගාන කියුටෙක්ස් එක. මේ කියුටෙක්ස් එක මං ගාව තියෙනවද මන්ද මම මේක ගත්තට මේක 330ක් වුණා. චුට්ටක් අඩු කරලා තමයි හැබැයි ඒක දාලා දෙන්නේ. මේ හෙන පැක් එක තමයි මම ගාන්නේ. මම ඩයි එක නෙමෙයි ගාන්නේ. මේක මේ හර්බල් හෙන පැක් එක. සතියකට එක දවසක් මම මේ හෙන පැක් එකක් ගානවා. මේක 1090යි. මේ ලිප්ටික් එකක් ගෙනාවා. මේ නම්බර 14 වලට පේනවා ඇති නම්බර 14 ලිප්ස්ටික් එක. ඒකේ කලර් එක මේ ඔයාලට මේ මගේ මේ මෙතන තියෙන කලර් එක තමයි ටෙස්ට් කරලා බලපු කලර් එක. ඉතින් මට ආසයි තුන මම චුට්ටක් ගොඩාක් ලොකු කලර්ස් පාවිච්චියට යන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේ කලර් එක ලස්සනයි. මම මේකිනුත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ මම මෙන්න මේ ඩ්‍රීම් රෝන් වල මේ ෂැම්පූ එක සහ මේ කන්ඩිෂනර් එක තමයි පාවිච්චි කරන්නේ. මේ දෙකක් ගත්තා. මේක 650යි. මේ දෙකම 650 ගානේ තමයි එකක් වැටුනේ. ඉතින් මේ දෙක තමයි මම පාවිච්චි කරන්නේ. මේක මට මාසයක් පාවිච්චි කරන්න පුළුවන්. මම දවසක් දවසක් තමයි කොණ්ඩේ වොෂ් කරන්නේ. ඒ විදිහට තමයි. ඊට පස්සේ මගේ මේ ෆේස් අයිටම් වලින් ගොඩක්
තිබුණා. ඒක නිසා මම මේකේ බැලුවට පස්සේ මගේ ටෝන් එක විතරයි මට ගන්න උවමනා වෙලා තිබුණේ. මෙන්න මේ ටෝන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒ ටෝන් එක 475ක් වුණා. මම ඔයාලට මගේ මේ මේකප් රිමූව් කරන විදිහ සහ මම බේසිකලි කොහොමද මූණ ක්ලීන් කරගන්නේ එක ගැනත් චූටි වීඩියෝ එකක් ගේන්නම් මම පාවිච්චි කරන ප්‍රොඩක්ට් අනුව. මට චුට්ටක් මේ මොනවාද සෙන්ට් වර්ග පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මට තද්දට ඔළුවේ කැක්කුම් එනවා. ඉතින් ඒක නිසා මම ඔඩික්ලෝන් එකක් තමයි දාන්නේ. ඔඩික්ලෝන් එක වුණත් මම දාන්නේ අපිට චුට්ටක් දාලා වීඩියෝ ඉල්ලද පැත්තට මම චුට්ටක් දානවා එච්චරයි. ඉතින් ඔඩික්ලෝන් නම් එහෙම එක වර්ගයක් කියලා එකක් නැහැ. මේ ඔඩික්ලෝන් එක 560යි. මේ වෙන්ඩා ඔඩික්ලෝන් එක. ඉතින් ඕක තමයි මම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඔයාලට අද මම උදේ ගෙනාපු වීඩියෝ එකේ මම ගෙනාව ඔයාලට ප්‍රයිම් එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් මේ පාර මම ගත්ත ප්‍රයිම් එක වියානා එකේ එක නෙමෙයි මෙයාලා දීලා තියෙන්නේ. කිස් බියුටි කියන එකේ ප්‍රයිම් එක තමයි මට දීලා තියෙන්නේ. මම ඉල්ලුවේ වියානා එකේ ප්‍රයිම් එක. ඒ වුණාට යාලා දීලා තියෙන්නේ කිස් බියුටි කියන එකේ ප්‍රයිම් එක. ඉතින් මම මේක නම් යූස් කරලා නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. මේකෙන් මේ විදිහට ගන්න තියෙන්නේ. බලමු නේද අපි. අරක දැන් මගේ ඉවර වේගනේ ආවේ. ඉතින් ඒක නිසා මේක try කරලා බලමු. හරි ගියොත් එහෙමයි, වැරදුනොත් එහෙමයි. ඒ විදිහට තමයි මම දැන් මේ ටවුන් එකට ගිහින් ආවට පස්සේ මේකප් රිමූව් කරනවා. මේකප් රිමූව් කරන ටිෂු එකකින් මේකප් එක රිමූව් කරලා ඊට පස්සේ ගිහලා වොෂ් කරලා ඊට පස්සේ ෆේස් වොෂ් දාලා වොෂ් කරලා ඊට පස්සේ ආයෙ ක්ලෙන්සර් කරලා ඊට පස්සේ ආයෙ ටෝන් කරලා ඒ විදිහට තමයි මම මූණ තියාගන්නේ. ඉතින් මේ මම ඔයාලට පෙන්නුව අර මේ කැම් බඩු නෙවෙයි, මේ කොස්මෙටික්ස් අයිටම් වලට විතරක් ගියා මට 6000 ගාණක්. ඉතින් මම කියන්නේ මේකයි මේ ඔයාලට මම මේකෙන් අදහස් කරේ සහ මේ දැන් තියෙන මේ එකත් එක්ක අපි දැන් මේ ගෑන් ළමෙක් විදිහට ලේඩි කෙනෙක් විදිහට ඕනම කෙනෙක් ඉතින් කොච්චර වයස තියෙනවා හෝ මැදි වයස හෝ ඒජ් අවුට් හරි මොනවාම හරි අපි කැමති මේ අර ලස්සනට ඇඳලා මේකප් එකක් දාලා ජුවලරි පැලඳලා එහෙම මේවා කරගන්න මම බැරි චුටි සද්දයක් ආවා ඒක නිසා ගෙදරට හොරුවත් ආවදී. ඉතින් ඔය වගේ චුටි දේවල් තමයි. ඉතින් මම කියන්නේ හොඳටම මැනේජ් කරගෙන අපි ගෙනියන මුදල් වලට සරිලන විදිහට අපිට අවශ්‍යම දේ ඇරෙන්න අනවශ්‍ය දේ පාවිච්චි කරන්නේ නැතුව අපි මේන්ලි අපේ බජට් එකට හරියන විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. ගන්න දේ මොනවා හරි දෙයක් අපි මැනේජ් කරගෙන අපේ ලෙඩට දුකට අර බුදුහාමුදුරුවෝ කියන කොටස් 4කට බෙදාගෙන මේවා කරන්න කියලා. ඉතින් දැන් ඉස්සරහට එන තිනෝ කියන මේ එකත් එක්ක අපි දන්නේ නැහැ කොහොමද අපිට මොන විදිහට මුල් දෙන්න වේද කියලා. ඒක නිසා අද දවස හරිම ලස්සනට හරිම හොඳින් හරිම ප්‍රශ්න කරදර නැතුව සන්තෝෂෙන් හැමෝම ජීවත් වෙන්න කියන එක තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.